පීනට් බටර් එකක් ගෙදරදීම හදමුද? හරිම ලේසියෙන් ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් අපිට පීනට් බටර් එක හදාගන්න පුළුවන්. මම මෙතන රටකජු ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. හැබැයි මම මේ 250ෙන්ම මේක හදාගන්නේ නැහැ. මම ග්‍රෑම් 150කින් වගේ තමයි මේක හදාගන්නේ. තියෙනවා රටකජු ග්‍රෑම් 250ක්. හැබැයි මම පීනට් බටර් එක හදන්න ග්‍රෑම් 150ක් වගේ තමයි ගත්තේ. රටකජු ටික හොඳින් සෝදලා වතුර බේරෙන්න තියලා කබලේ බැදලා තමයි මේ විදියට පොතු අයින් කළා. ඊට පස්සේ ඔයාලා මේ වගේ බ්ලෙන්ඩර් කප් එකට දාලා බ්ලෙන්ඩර් කරගන්න එකපාරක්. දැන් මේ වගේ පවුඩර් එක වගේ තියෙනවා. ඊට පස්සේ හැන්දකින් මික්ස් කරලා මේ තියෙන්නේ දෙවනි පාර බ්ලෙන්ඩර් කරාම පොඩ්ඩක් කැට වගේ තියෙන තමයි තියෙන්නේ දෙවනි පාර ටෙක්ස්චර් එක. ඊට පස්සේ ආයි හැන්දෙන් කවලම් කරලා තුන්වෙනි පාරටත් බ්ලෙන්ඩර් කරාම මෙන්න මේ වගේ තමයි අපේ පීනට් බටර් එක තියෙන්නේ. හතරවෙනි පාර ආපහු බ්ලෙන්ඩර් කරාම ක්‍රීම් ගතියට තියෙනවා ටෙක්ස්චර් එක. ඊට පස්සේ මම ඒක බෝල් එකකට දාගන්නවා. ඉතින් මේ වෙලාවේ අපි ගෙදර චූටි බබෙක් ඉන්නවා නම් අවුරුද්දකට අඩු එයාට සීනි දාන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් කඩෙන් ගන්න පීනට් බටර් වල සීනි ගොඩාක් තියෙනවා. ඉතින් මම දැන් මේ මිශ්‍රණයට සීනි තේ හැන්දකුත් ඒ වගේම වැනිලා තේ හැඳි භාගෙකුත් ලුණු පොඩ්ඩකුත් එකතු කරගත්තා. මේ තියෙන්නේ මං හදපු පීනට් බටර් එක. ඊට පස්සේ ඒක ෆ්‍රිජ් එකේ දාලා ගත්තම මෙන්න මෙහෙම තමයි අපිට කෑමට ගන්න පුළුවන්. ඉතින් මේක හරිම ලේසි රෙසිපි එකක්. හදලා බලන්න.